ශ්‍රී ලංකාවේ කතෝලික ඉතිහාසය ගැන කතා කරනකොට මීගමුවට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. කතෝලික දේවස්ථාන රැසක් නිසා මේ මීගමුව පුංචි රෝමය ලෙස හඳුන්වනු ලබනවා. ඒ අතරින් මීගමුව මහවීදියේ පිහිටි ශාන්ත මරියා දේවස්ථානය ඉතාමත් වැදගත් ඓතිහාසික දේවස්ථානයක්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ශාන්ත මරියා දේවස්ථානය පිළිබඳව. නැත්තම් මහවීදියේ පල්ලිය පිළිබඳව. අද අපි මේ දකින දැවැන්ත දේවස්ථානයට වසර 100කට වැඩි ඉතිහාසයක් තියෙනවා. වර්තමාන දේවස්ථානයේ ඉදිකිරීම ආරම්භ වෙන්නේ 1874 ජූනි 4 වෙනිදා මුල්ගල තැබීමෙන් පස්සේ. පසුව වසර ගණනාවක් පුරා ඉදිකිරීම සිදු කරලා අවසානයේ 1907 ජූලි 7 වෙනිදා දේවස්ථානය කැප කරලා ආශිර්වාද කරනු ලැබූ බව දේවස්ථාන ඉතිහාස සටහන් තුල සඳහන් කරනවා. අනෙක් මූලාශ්‍ර අනුව ඉදිකිරීම් කටයුතු 1922 දක්වා පැවති බවද සඳහන් වෙනවා. මීගමුවේ කතෝලික ඉතිහාසය වර්තමාන දේවස්ථානයට වඩා බොහෝ පැරණි. පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පස්සේ බටහිර වෙරළ තීරයේ විශේෂයෙන් ධීවර ජනතාව අතර කතෝලික විශ්වාසය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මූලාශ්‍රවලට අනුව සාන්ත මරියාට කැප කළ දේවස්ථානයක් මීගමුවේ පෘතුගීසි බලකොටුවක් ආසන්නයේ පැවති බවත් වර්තමාන දේවස්ථානය මෙම ස්ථානයේ පැවති පස්වන දේවස්ථානය බවත් සඳහන් වෙනවා. පළමු දේවස්ථානය 1544 ආරම්භ වූ බව සඳහන් වෙනවා. මෙම දේවස්ථානයේ ඉතිහාසය සමග බැඳුණු ඉතා වැදගත් නමක් තමයි මොන්සිඤ්ඤෝර් ජෝන් විස්ටාරිනී කියලා කියන්නේ. ඔහු 1857 දී මීගමුව මහවීදි දේවස්ථානයේ වගකීම බාරගෙන වසර 38කට ආසන්න කාලයක් මීගමුවේ ජනතාව වෙනුවෙන් සේවය කළ බව දේවස්ථාන ඉතිහාස සටහන් සඳහන් කරනවා. ඒ කාලේ දේවස්ථානයේ ඉදිකිරීම සඳහා වූ විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. විස්ටාරිනී පියතුමාගේ සේවය ආගමට පමණක් සීමා වුණේ නැහැ. දුප්පත් ධීවර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ අධ්‍යාපනය දියුණු කිරීම සඳහාද ඔහු කටයුතු කළ බව සඳහන් වෙනවා. ඔහු 1858 දී පිරිමි දරුවන් සඳහා පාසලක්ද 1862 දී ගැහැණු දරුවන් සඳහා පාසලක්ද ආරම්භ කළ බව දේවස්ථාන ඉතිහාස සටහනේ දැක්වෙනවා. පසුව ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා පාසලක් ආරම්භ කිරීමට ඔහු කටයුතු කරපු බවද සඳහන් වෙනවා. මේ දැවැන්ත දේවස්ථානය එක රැයකින් ඉදි වුණ දේවස්ථානයක් නෙවෙයි. විස්ටාරිනී පියතුමාගේ කාලයේ මේ දේවස්ථානයේ බිත්ති සහ දැවැන්ත කුළුණු ඉදිවෙමින් තිබුණත් ඔහු 1895 දී මිය යන විට දේවස්ථානය තවමත් සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. පසුව පැමිණි පූජකවරුන් සහ මීගමුවේ ජනතාව එකතු වෙලා ඉදිකිරීම නැවත ආරම්භ කරනවා. ජනතාවගේ පරිත්‍යාග, විදේශයෙන් ලැබුණු දායකත්වය සහ විවිධ පුද්ගලයන්ගේ සහයෝගය මත දේවස්ථානයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගොස් තියෙනවා. දේවස්ථාන ඉදිකිරීමෙන් හිඳපු කාලයේ සිදුවුණු විශේෂ සිදුවීමක් තමයි 1900 දී දේවස්ථානයේ පූජාසනයට ඉහළින් තිබූ ගෝලාකාර කොටසට අකුණු සර වැදී විශාල හානියක් සිදු වූ බව දේවස්ථාන ඉතිහාසය සඳහන් කරනවා. මේ සිදුවීමෙන් ජනතාව දැඩි ලෙස කම්පාවට පත් වෙලා තියෙනවා. දේවස්ථානයේ නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ජනතාව තම දේපල, ඔප්පු සහ රන් ආභරණ පවා ලබා දුන් බව එම ඉතිහාස සටහනේ සඳහන් වෙනවා. මේ දේවස්ථානය මීගමුවේ ජනතාවට කොතරම් වටිනා ස්ථානයක්ද යන්න පෙන්වා දීමට මේ උදාහරණය මේ කතාව සංවේදී කතාවක්. ඉතින් ශාන්ත මරියා දේවස්ථානයේ තවත් විශේෂත්වයක් තමයි එහි ගෘහ නිර්මාණය. දේවස්ථානයේ ගොඩනැගිල්ල තුළ යුරෝපීය නව සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශෛලියේ ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඔබ මීගමුවේ ශාන්ත මරියා දේවස්ථානයට ගියපු කෙනෙක් නම් ඔබ සියසින් මේ පිළිබඳව දැක ගන්න ඇති. ඉතින් ඒ සමගම තමයි ශ්‍රී ලාංකීය කලා සම්ප්‍රදායද අපූර්වට මේ තුල ගැබ් වෙලා තියෙනවා. විශේෂ කුළුණු, උසස් වහලය, ආගමික ප්‍රතිමා සහ අලංකාර අභ්‍යන්තරය නිසා මේ ශ්‍රී ලංකාවේ අනන්‍ය දේවස්ථාන ගෘහ නිර්මාණ අතර විශේෂ ස්ථානයක් ගන්නවා. දේවස්ථානය ඇතුළට ගිය විට බොහෝ දෙනාගේ අවධානයට වහාම යොමු වෙන්නේ ඉහළ සිවිලිමේ ඇති දැවැන්ත ආගමික සිතුවම් වෙතයි. මෙම සිතුවම් වලින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයේ විවිධ සිදුවීම් සහ ආගමික දර්ශන නිරූපණය කළා තියෙනවා.
විශේෂත්වය තමයි මේ සිතුවම් නිර්මාණය කළපු කලාකරුවා දේශීය බෞද්ධ චිත්‍ර ශිල්පියෙකු වීම. NS ගොඩමාන්නේ බව මූලාශ්‍රවල සඳහන් කරනවා. ඒ නිසාම මෙම දේවස්ථානයේ යුරෝපීය කතෝලික ගෘහ නිර්මාණයත් ශ්‍රී ලාංකික කලා සම්ප්‍රදායත් එකට හමුවන අපූර්ව ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. දේවස්ථානයේ තවත් විශේෂාංගයක් තමයි එහි ඝණ්ඨාරය. මූලාශ්‍රවලට අනුව ජෝන් H. පෙරේරා මහතා තම දෙමාපියන් සිහි කිරීම සඳහා මේ ඝණ්ඨාර 4ක් පරිත්‍යාග කරලා තිබූ අතර ඒවා ප්‍රංශයෙන් ගෙන්වා තියෙනවා. 1911 දී ඒවා ආශිර්වාද කරලා දේවස්ථානයේ ස්ථාපනය කරලා තියෙන බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ශාන්ත මරියා දේවස්ථානය කියන්නේ ගොඩනැගිල්ලක් විතරක් නෙවෙයි. පරම්පරා ගණනාවක් පුරා මීගමේ ජනතාව තම ජීවිතයේ සතුටු අවස්ථාවලදීත් දුක්බර අවස්ථාවලදීත් යාඥාව සඳහාත් දෙව්මවුන්ගේ ආශිර්වාදය සොයත් පැමිණි පූජනීය ස්ථානයක් ලෙස මෙය සැලකිය හැකි. වසර 100කට වැඩි කාලයක් පුරාවට මේ දේවස්ථානය මීගමේ කතෝලික ජනතාවගේ ආගමික ජීවිතය සමග බැඳී තිබෙනවා. ඒ නිසාම මීගමුව මහවීදියේ සාන්ත මරියා දේවස්ථානය කියන්නෙම ඉතිහාසයේ කලාව ගෘහ නිර්මාණය සහ විශ්වාසය එකම ස්ථානයකට එක්වෙච්ච ශ්‍රී ලංකාවේ සුවිශේෂී කතෝලික උරුමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් අදටත් එහි බිත්ති අතරින් නැසෙන්නේ වසර 100 ගණනකට වැඩි කාලයක් පුරා මීගමුවේ ජනතාවගේ යාඥාවල හඬ. ඔබ මේ මහවීදියේ ශාන්ත මරියා දේවස්ථානයට ගිහින් තියෙනවද? මේ පිළිබඳව මීට කලින් දැනගෙන හිටියද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වගේ ඔබ දන්න දේත් පහලින් කමෙන්ට් කරන් යන්න. තව කෙනෙක්ට ඒක වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේම ලස්සන දේවස්ථානික තොරතුරු අරගෙන ආයෙත් අපි හම්බ වෙමු. එතකල් චෙස් පීටයි.